සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ e-commerce application එකේ මේ manage all user කියන page එකේ. ඒ කියන්නේ මේ admin use කරන මේ page එකේ මේ user කෙනෙක්ගේ මේ image එකක් උඩ click කරාම මේ එන message model එක කොහොමද design කරගන්නේ කියලා. මම මෙතනදී මුලින්ම bootstrap website එකකින් model එකක් අරන් තියෙනවා. ඊට පස්සේ මම මේක copy කරලා මෙතන paste කරගෙන මම මේකේ header එක කියන්නේ title එකේ විදිහට මම මෙතනදී user name එක දැන් මම මෙතන ඉඳන් temporary name එකක් තමයි දාගෙන තියෙන්නේ. ඒ වුණාට අපි program කරත් මෙතන PHP එකකින් අපි database එකකින් මෙතන load කරගන්නවා. එහෙම අරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේකේ body එක විදිහට කියන්නේ message div එකේ කියන්නේ ඒ model එකේ මෙතන body එක මම design කරගෙන තියෙනවා. දැන් අපි බලමු මේ admin send කරන message එකයි user එවන message එකයි මෙතන මේ view වෙන මේ box එක කොහොමද design කරගන්නේ කියලා. මෙතනදී මේ received message එකයි send message එකයි design කරගෙන තියෙන්නේ එකම විදිහට හින්දා මම මෙතනදී explain කරන්නම් එක message කියන්නේ received message එක කොහොමද මෙතනදී design කරගෙන තියෙන්නේ කියලා. මෙතනදී මුලින්ම div එකක් මම open කරලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ call12 empty2 කියලා මම class දීලා තියෙනවා. ඊට පස්සේ ඒකදී row එකක් දාලා ඒ row එකේ මම මෙතන call 8 rounded bg success කියලා මම class name දීලා තියෙනවා. ඊට පස්සේ මම තව row tag එකක් දාලා ඒකේ div tag එකක් දාලා තියෙනවා class name එක row කියලා දීලා ඊට පස්සේ මම ඒක ඇතුලේ call12 div දෙකක් open කරගෙන තියෙනවා. ඊට පස්සේ මම පළවෙනි ඒ කියන්නේ text එක පෙන්නන තැන ඒ කියන්නේ අපේ message එකේ text එක පෙන්නන div එකේ ඒ div එකේදී මම ඒ ඇතුලේ span tag එකක් දාලා ඒකේ class name විදිහට මම දීලා තියෙනවා text white fw bold fs4 කියලා. ඊට පස්සේ මම මෙතන text එක දාගෙන තියෙනවා මෙතන දැනට hard code කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ඊට පස්සේ අපේ message එකේ time එක පෙන්නන තැනදී මම ඒකේ div එකේට දාගෙන තියෙනවා span tag එකක් දාලා text white fx6 කියලා. ඊට පස්සේ මම මෙතන hard code කරගෙන තියෙනවා මෙතන නිකන් time එකක් නේ දැනට. අපි මේක program කරද්දී අපි database එකෙන් load කරලා ගන්න PHP use කරලා. දැන් අපි බලමු අපි message එක type කරන මේ box එකයි ඒත් එක්කම මේ send button එකයි කොහොමද design කරගෙන තියෙන්නේ කියලා. මම මෙතනදී මේ input එකයි ඒ කියන්නේ මේ message එක send කරන box එකයි button එකයි අපේ model එකේ footer එකට තමයි දාගෙන තියෙන්නේ. මම මෙතන මුලින්ම div tag එකක් දාලා තියෙනවා. ඒ div tag එක call12. ඊට පස්සේ මම ඒ div tag එක ඇතුලේ තව row එකක් හදලා තියෙනවා. div row කියන class name එකෙන් div එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මම ඒ row එක ඇතුලේ call9 div එකකුයි call3 div එකකුයි අරන් තියෙනවා. ඊට පස්සේ මම මේ call9 div එක ඇතුලේ input tag එකක් දාගෙන තියෙනවා. type එක text class name එක මම form control කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මම id එකක් දාලා තියෙනවා msg text කියලා. ඊට පස්සේ මම call3 div එක ඇතුලේ button tag එකක් දාලා ඒක type එක button කියලා දාලා තියෙනවා. ඊට පස්සේ class name විදිහට bdn primary කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මම send මේක button එකේ text එක විදිහට මම send කියලා මෙතන දාගෙන තියෙනවා. අද මම මේ වීඩියෝ එකේදී කතා කරේ e-commerce application එකක මේ manage all user කියන page එකේ මේ user කෙනෙක්ගේ image එකක් උඩ click කරාම එන මෙන්න මේ message model එක කොහොමද design කරගන්නේ කියලා. මේක programming part එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.